අපි කරන්නේ ඉංගිලෙන්න ඕනේ මේ සුව විදින් ඒ සැමරකින් Good morning හැමෝටම. යාද කොළඹ ඉඳන් පැය භාගෙන් යන්න පුළුවන් ලස්සන දියැලක් බලන්න යන්න හදන්නේ. බලමු අපිත් එක්ක ගිහිල්ලා. ගොඩ කාලයකට පස්සේ ඔන්න අලුත් vlog එකක් ගේන්න හදන්නේ. ඉතින් GoPro එක damage වුණ නිසා vlog එකක් කරගන්න විදියක් නැතුව හිටියේ ඇත්තටම. ඉතින් ඔන්න මේ පාරවල යනොත් කොළඹ ඉඳලා කිලෝමීටර් 40කට අඩුවෙන් වගේ තියෙන ලස්සනම දියැලකට. ඉතින් guys අපි trip එක start කරේ කොට්ටාවේ. ඉතින් කොට්ටාවේ ඉඳලා කිලෝමීටර් 29ක් වගේ තමයි මේ දියැලට තියෙන්නේ. ඉතින් පැය භාගයක් පැයක් වගේ ඇතුළත මේ ප්ලේස් එකට ලේසියෙන්ම යන්න පුළුවන්. ඉතින් තුම්මෝදර කියන ගමේ තියෙන ලස්සනම දියැලක්. ඉතින් අපි ගිහිල්ලාම බලමු මේ ප්ලේස් එකේ ලස්සන. ගයිස් ඔන්න අපි ප්ලේස් එකට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි රන්මුදු වැල්ල. ඔය මාර ලස්සන ප්ලේස් එකක්. ඉතින් ඔයාලා දැන්ටම දන්න වෙදින මේ දියැලේ නම මොකක්ද කියලා. ඉතින් මේ තමයි රන්මුදු වැල්ල. ඉතින් පටලවා ගන්න එපා රන්මුදු වැලේ දෙකක් තියෙනවා. මට මතකයි විදියට බලංගොඩ පැත්තේ රන්මුදු වැල්ල තියෙනවා. ඔයාලා මේ ලොකේෂන් එක හොයද්දී රන්මුදු වැල්ල ලබුගම කියලා සර්ච් කරන්න. එහෙම නැත්නම් Google Map එකේ සර්ච් කරනවා නම් රන්මුදු වැල්ල කියලා සර්ච් කරද්දී ඔයාලට වෙනම පෙන්නනවා ලබුගම කියලා. අන්නේ ලොකේෂන් එක තමයි හරිම ලොකේෂන් එක. මේ දියැල්ල පිහිටල තියෙන තැන පරිසරය නම් හරිම නිදහස්. ගස් වලින් වට වෙලා තියෙන ලස්සන ලොකේෂන් එකක්. ඉතින් මීටර් 15ක් වගේ උස මේ දියැල්ල කොටස් කීපයකට තමයි පල්ලෙහාට වැටෙන්නේ. ඉතින් පොඩි දියැල්ලක් වුණාට හරිම ලස්සන දියැල්ලක්. ඉතින් මේ කැලණිකන්ගේ අතුගංගාවකින් තමයි මේ දියැල්ල පෝෂණය වෙන්නේ. ඉතින් පායන කාලේට නම් මේ දියැල්ලේ වතුර මට්ටම ගොඩක් අඩු වෙනවා. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ අන්න ඒ වගේ පායන කාලෙක. ඉතින් වැස්ස කාලේට තමයි මෙතන ලස්සනම. ඉතින් ලස්සන වගේ තමයි. ඉතින් පරිස්සම ගැනත් ඔයාලා හිතන්න ඕනේ. වැස්ස කාලේදී වතුර ගොඩක් වැඩි වෙනවා මෙතන. හැබැයි ඉතින් ලස්සන වැඩිමත් වැස්ස කාලේට තමයි. ඉතින් ඇවිල්ලා පරිස්සමට නාලා එන්ජොයි කරන්න පුළුවන් සේෆ් ප්ලේස් එකක්. ඉතින් ඔයාලත් ඇවිල්ලා මේ සුන්දරත්වයේ විඳලා යන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ගේන හැමදේම අරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා.